හරි ආයෙත් අපි අද කතා කරමු කොරියානු භාෂාවෙන් වයස ගණන් කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ කොරියානු භාෂාවෙන් කොරියානු භාෂාව භාවිත කරලා අපි වයස ගණන් කරන්නේ කොහොමද කියලා අද කතා කරමු පොඩ්ඩක් අද වීඩියෝ එකේ. හරි කොරියානු භාෂාවේ සාමාන්‍ය වයස ගණන් කරන්නේ සුද්ධ කොරියානු ක්‍රමය. මොකද ඒ කියන්නේ චීන හරහා ක්‍රමය තියෙනවා සුද්ධ කොරියානු ක්‍රමය කියලා දෙකක් තියෙනවානේ. එතකොට කොරියානු භාෂාව තුළින් වයස ගණන් කරන්නේ සුද්ධ කොරියානු ක්‍රමය. හරිද? චීන හරහා ක්‍රමයට නෙමෙයි. හරි අපි බලමු කොහොමද සාමාන්‍ය වයස ගණන් කරන්නේ කියලා. සාමාන්‍ය වයස ගණන් කිරීමේදී අගට අපි යොදනවා සල් කියන. හරිද? කියන්නේ සාමාන්‍ය වයස ගණන් කිරීමේදී අපිට සාමාන්‍ය අගට සල් කියනවා. ඒක මිනුම් එකක් කියන සල් අපි යොදනවා. හරි. අපි සාමාන්‍ය බලමු දැන් සුද්ධ කොරියානු ක්‍රමයෙන් කොහොමද ගණන් කරන්නේ? හන්තුසේනේ තස්පදස තුල්ක යොදලා යොල් එකෙන් ගණන් කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි හිතමු දැන් වයස 15යි කියලා. හරිද? වයස 15 කියන එකට ගන්න කොහොමද? යොල් කොහොමද? යොල් 15 කියන්නේ කොහොමද? යොල් තසොත්. තසොත් සල්. යොල් තසොත්. හරිද? යොල් තසොත් සල් කියනවා ගන්නද? යොල් තසොත් කියන්නේ 15යි. අගට සල් දෙනවා. මේ ඉතින් අගට සල් දැම්මා. වයස 15. හරිද? හරි. ඊට පස්සේ සාමාන්‍ය අපි හිතමු ඊට පස්සේ වයස 26 කියලා කොහොමද? 26 කියන්නේ විස්තර කියන්නේ කොහොමද? කොරියානු භාෂාවේ සුද්ධ ග්‍රන්ථයෙන් විස්තර කියන්නේ සමුල් කියනවා. සමුල් කියනවා විස්තර. හරිද? ඊට පස්සේ එකතු කරනවා මොකද්ද? 6 දාන්න 6ට කියන්නේ සුද්ධ කොරියානු ක්‍රමයෙන් එකේ සුද්ධ කොරියානු ක්‍රමයෙන් කියන්නේ 6ට කියන්නේ යොසොත් කියනවා. හරිද? යොසොත්. එතකොට සමුල් යොසොත් සල්. සමුල් යොසොත් සල් කියන යොදනවා. හරිද? මොකද්ද කරන්නේ? සුද්ධ කොරියානු ක්‍රමයෙන් එකකින් ගාන හැදුවා. අපිට මොකද කරන්නේ? අපිට සල් දෙන්න. ඉවරයි. හරි. අපි හිතමු සාමාන්‍යයෙන් මේ වයස 51යි කියන. හරිද? 51යි කියන්නේ. 50ට කියනවා අපි 20. හරිද? 50ට කියන 20 අගට දැම්මා. එක ගන්න මොකද්ද? 50ට කියන 20 එකට කියනවා හන්න් කියලා. සුද්ධ කොරියානු එකකින් එකට කියන හන්න් කියලා. කල් 20 හන්න් සල්. සල් කියලා දානවා. අගට සල් කියලා යොදනවා. හරිද? ඊට පස්සේ දැන් අපි දැන් කියන්නේ කොරියානු භාෂාවෙන් වයස ගණන් කිරීමේදී අහනවා ප්‍රශ්න කරන ආකාර තුනක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය පන්මල් එකෙන් සාමාන්‍ය භාෂාවෙන් අපි මල් ඒ වගේ අහන විදි තියෙනවා. හරිද? කියන්නේ අවධිමත් භාෂාවෙන් සාමාන්‍ය භාෂාවෙන් උසස් භාෂාවෙන් අහන විදි තියෙනවා නේද? හරි සාමාන්‍ය භාෂාවෙන් අහනවා පන්මල්ලෙන් අහනවා නැත්නම් අවධිමත් භාෂාවෙන් අහනවා මෙර්ෂරි. හරිද? ඊට පස්සේ සාමාන්‍ය භාෂාවෙන් අහනවා නයිගා ඔතොක දෙසෙවි. ඊට පස්සේ උසස් භාෂාවෙන් අහනවා කියන්නේ ගෞරවාන්විත කියන්නේ ගෞරව දක්වන කෙනෙක් අපි රෙස්පෙක්ට් කරලා කතා ගන්නවා මොකද? මොකද යොන්සේක ඔතොකි දෙසෙවි කියලා ගන්නවා. හරිද? බලමු ඊළඟ මෙයොත් සරි ඒ යොස්සරිය අපි අර මචං ටයිප් එකෙන් අහන කොල්ලෙක් එහෙම අඩේ බං මේ වයස කියලා අනේ ටයිප් එකෙන් අහනවා යොස්සරිය කියලා. හරිද? එතකොට අපි මේකෙන් කියන්නේ මේ ටයිප් එකෙන් අපිට අහන්න බෑ. අපි රෙස්පෙක්ට් කරලා කියන කතා ගෞරවය දක්වලා කතා කරන එකෙන්ට මේකෙන් අහන්න බෑ. මොකද මේක පන්මල් එක කියන්නේ මචං ටයිප් එකෙන් කතා කරන්න ඒක තමයි මේක වෙන්නේ. මේ කියන්නේ අපි වයසෙන් වැඩි කෙනෙක්ට මේ ශරීරයන් බෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? නයිගා ඔතොකේ දෙසෙවි. නයිගා ඔතොකේ දෙක කියන්නේ සාමාන්‍ය භාෂාවෙන් කරන සාමාන්‍ය කෙනෙක්. වයස කියලා කියන හම්බුනේ ටිකක් ගෞරවාන්විතයි. අර ග්‍රේඩ් එකක් ගෞරවාන්විතයි. හරි අපිට වයස කෙනෙක් අපි කියන්නේ ගෞරව දක්වලා කතා කරන එක ඒත් මේක ගන්න බෑ. ඊට වැඩි තවත් ගෞරව දක්වන එකක් තියෙනවා. හරිද? මේකෙන් අපිට සාමාන්‍ය ගෞරව විතර කතා කරන්න පුළුවන්. මේක සංසේපිත වගේ කතා කරන්න පුළුවන්. කද නයිගා ඔතොකේ දෙසෙවි. වයස කීයද? නයිගා ඔතොකේ දෙසෙවි. මෙර්ෂරි. ඒ පන්මලෙන් ගන්නවද? මෙර්ෂරිය. මට වයස කීයද? මේකෙන් ගන්නවා නයිගා ඔතොකේ දෙසෙවි. ඒ දෙකම අර්ථය එකයි. ඊට පස්සේ දැන් අපිට වයසෙන් වැඩි කෙනෙක් සාමාන්‍ය වයසෙන් වැඩි කෙනෙක්ට ගෞරවය දක්වන කෙනෙක්ට එක්ස්පර්ට් කරන කෙනෙක්ට ඒ වගේම වයස කෙනෙක්ට අපේ ආච්චිලා ගැන කතා කරද්දී මේක කතා කරන්න දැන් මෙන්න එහෙම කරනවා වයස කියන්නේ ගෞරවය දක්වලා වැඩිම කතා කරනවා.
මොකද යොන්සේගා 어떻게 되세요? 연세가 어떻게 되세요? 연세가 어떻게 되세요? 할아버지 연세가 어떻게 되세요? 할아버지는 가도 지야 내는 지야 왜지기는 할아버지 어떻게 되세요? 할머니 어떻게 되세요? 아직은 할머니 어떻게 되세요? 아직 왜지기는 그 앞에 expert kata-kata kalau median katakan di memegang ulang kan 연세가 어떻게 되세요? හරි මම හිතනවා මේක තේරෙන්න කියලා මොකද කරන්නේ වයස ගන්න මිනුනේ කියන මොකද සල් අගට සල් එන්න හරි සුද්ධ කොරියානු කරන්නේ සුද්ධ කොරියානු කරන්නේ තමයි වයස ගණන් කරන්නේ අගට මොකද කරන්නේ සල් එන්න චීන ආරම්භ කරන්නේ වයස ගණන් කරන්නේ සුද්ධ කොරියානු ඒකද හරිද හරි මම කියන අද කියන දේ හොඳට තේරෙන්න ඇති කියලා වයස ගණන් කිරීමේ එකකේ වයසන කේතිය ගාරවන්න නුදන කරනකොට පන්මල්ලේ ගන්න ඕන සාමාන්‍ය වචන කතා ගන්න ඕන කියලා කතා කරලා හිතනවා හරි එහෙනම් සියලු දවස් ආයි